වගේ පේන හීනේ පාට හායි හායි ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මේ vlog එකක් අරගෙන එන්නේ. අද අපේ ෂෙවින් බබාගේ මාස 6 බෙහෙත් එක විදින්න තමයි යන්නේ. ඉතින් මම ඒ දවසේ උදේම නැගිටලා වැඩ ටික කරලා එයාට කැව්වා. ගෙදර ආවහම එයාට කවා ගන්න පුළුවන් වෙයිද දන්නේ. එයාට දවසට වේල් දෙකක් තමයි කවන්න තියෙන්නේ. ඉතින් උදේ වේලයි රෑ වේලයි විදිහට තමයි මම එයාට කවන්නේ. කවන්න කලින් එයාව උදේම මම ඇඟ සේදුවා. කලින් දවසේ මම එයාව නෑහුවා. උදේම නාවන්න බැරි නිසා. ඒ නිසා උදේම ඇඟ සෝදලා තමයි එයාට කවන්න පටන් ගත්තේ. මොකද කවපු ගමන් නාවන්නත් හොඳ නෑනේ. වෙලා යන නිසා එයාට නාවල තමයි කවන්න පටන් ගත්තේ. අද දවසේ මට කරන්න තියෙන වැඩ ටික මම උදේම කරලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද බබාට දැන් බෙහෙත් විද්දට පස්සේ එයා එක්කම අපි ඉන්න ඕනේ. කලින් දවසේ මං එයාගේ රෙදි ටිකත් සෝදලා මේ විදිහට රැක් එකෙන්ම දාලා තිබ්බා. එතකොට මට අවුවෙන් තියන්න විතරයි තිබ්බේ. කලින් මාස 4 බෙහෙත් එක විදලත් එයාට ටිකක් අමාරු වුණා. කොහොමත් ඉතින් චූටි බබාලට මේ දේවල් ටිකක් දරා ගන්න අමාරුයි. ඔන්න ඉතින් තාත්තගේ වැඩ ටික පටන් ගත්තා. මං කලින් දවසේ එලාම් එක තියලා තමයි නිදාගත්තේ. ඉතින් මං ඒ දෙන්නට කලින්ම ඇහැරලා ගෙදර තියෙන වැඩ ටික ඉවර කරා. ඉතින් බබා හැරුණාට පස්සේ එයාගේ ඇඟ සෝදලා එයාට කවලා බබාව ලෑස්ති කරන්න තාත්තට දුන්නා. ඉතින් ඒ අතරේ මාත් යන්න ලෑස්ති වුණා. ඉන්නේ අද බෙහෙත් දෙන්න යනවා කියලා දන්නේ නැතුව වටපිට බල බල ඉන්න අපේ චූටි බබා. පාන වගේ පේන හීනේ පාට පපලු මාල බැන්තේ මාල කිරවි ඔය නම් අපි බෙහෙත් ඉදලා ගෙදර ඇවිල්ලා ගෙදර ආවට පස්සේ පැය දෙකක් තුනක් යනකම් එයා ওই විදිහට දඟල හිටියා. ඊට පස්සේ තමයි ඉතින් බෙහෙත් එකේ වැඩ පෙන්වන්න පටන් ගත්තේ. අද එයාට කකුලට විතරයි බෙහෙත් එක විද්දේ. ඒ වගේම විටමින් A එකත් එයාට දුන්නා. එයාට උණ ගතියක් නම් තිබුණේ නැහැ. හැබැයි ඔළුව ටිකක් රසනට තිබ්බා. ඇඟේ උණ ගතියක් තිබුණේ නැහැ. ඒ වගේම අර කකුල යාට බෙහෙත් විදපු තැන රිදෙන නිසා තමයි එයා ওই විදිහට හිටියේ. ඉතින් පේනවානේ අපේ ගෙදර බබාව බලා ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා. අනික අපේ ෂෙවින් බබාත් හරි ආසයි මෙයාලට. මොකද එයාලා කෝලම් කර කර එයා ළඟට වෙලා ඉන්නවානේ. ඉතින් මේ පේනවානේ ඔළුව අත ගගා ඉන්නවා. ඉතින් එයා ළඟටම වෙලාට උණ ගතිය නැති වුණත් එයාගේ ඔය තියෙන වේදනාව අඩු වෙන්නේ කියලා මං එයාට පෙනඩෝල් සිරප් දුන්නා. ඊට පස්සේ නම් එයාට නිින්ද ගියා. මේ තියෙන්නේ අපේ ෂෙවින් බබාට gift එකක් ආවා. ඒ gift එක මොකක්ද කියලා මම ඔයාලට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. දාන කෙනෙක් ඉන්නා නම් මේ gift එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් අපි එදාම මේ gift එක unbox කරන්න ගියේ නැහැ. මොකද ෂෙවින් බබාටත් එතකොට බෙහෙත් විදලානේ. ඉතින් ඒ වැඩත් එක්ක අපි gift එක unbox කරේ පස්සේ දවසක. ඔන්න ඉතින් ෂෙවින් බබා නිදි අතරේ මට orders වගේක් තිබ්බ පැක් කරන්න. මම ඒ orders ටික පැක් කරන්න තමයි දැන් යන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් අපේ මේ plain t-shirt අරගන්න. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ මේ plain t-shirt අරගන්න. මේ නම් ඉතින් රෑ වෙලා. එයාට අමාරු ගතිය චුට්ටක් තිබ්බා. සාමාන්‍යයෙන් දවස් 1:00ක් විතර යනකම් එයාට මේ අමාරු ගතිය තිබ්බා. මං මේ දවස් දෙකේම එයාව නාවන්න ඇඟ සෝදන්න ගියේ නැහැ. එයාගේ ඇඟ පිහ දැම්ම විතරයි කරේ. එයාට උණ ගතිය තිබ්බේ නැතත් එයාට නිකන් ඔළුවේ රස්න ගතිය තිබ්බ නිසා මං එයාට ඒ පෑය ගාන ගියාට පස්සේ පෙනඩෝල් සිරප් එක දුන්නා. මේ පේනවනේ ඉතින් බෙහෙත් පොවා ගන්න තියෙන අමාරුව. කවුද බේන් ඉන්න රෑට උයා ගන්න බැරි වුණ නිසා ඉතින් අපි කඩෙන් තමයි එදා කෑවේ. ඉතින් ඒ විදිහට තමයි අපේ එදා දවස ගෙවුනේ. මේ නම් එදා රෑ අපේ ගාමන්ට් එකේ කට්ටියත් එදා රෑ වැඩ තිබුණා. දවස් ඉවරනකොට නම් ඉතින් දෙන්නටම හොඳටම මහන්සි. ඉතින් මේ වගේ තවත් ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.